හැම බෝසතාණන් වහන්සේ නමක්ම ලෝකෙ පහළ වෙනකොට මේ නිමිති 32 පහළ වෙන බව ධර්මයේ සඳහන්. යෝවාදතං පාවලෝ මානෝ ජේසු සාක්‍ය මුනි භගවා කාතකිච්ඡෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත් මොහොතයි බිහිවෙන්න උතුම් වදන් ඇති මිනිසුන් අතරේ කළ කිසනිමරු බුදු හිමි සසරේ විරින් බලයෙන් දිනු භාව කතරේ සුගත තථාගත සරණයි सुविशेषी आलोक्य विशेष राग विराग माने जमासोकं धम्म मासंकात मक्पाटि कूलं मधुरमीमं पागुनं सुविभक्तं धम्ममीमं सारनत्मुपेमि එල්මින් තුමෙන් සොවින් නිවත් පිළිකුල් නොවනා දහම් ගඟක් මිහිරෙන් වැඩුමින් මුහුණට පෙන්වූ දහම් සරණ යමි මා හට සඳහන් කරනවා ප්‍රේත ලෝකී ප්‍රේතයන්ගේ බුද්ධාන්තර ගණන් බඩගිනි යන්තචදින්න මහපාලමාහු චතුසු සුචිසු පුරිසයෝගේසු අන්තච පුංගල ධම්මදාසාති සංඝමීමං නයි මුගටියකට මගපල අනුව නිවන් පොත් සංඝගණයට පුඟුලෝ යාලනම් ලත් දින දිය කරනා මහා බලවත් සරණට එළඹෙමි මහා සංඝ බලවත් කවුරුත් ගාව අප්‍රියමනාපවචනයක් ආශය මధుර ලෙස හේෂාරාව කරනවා කියලා සඳහන් කරනවා. ඇතුන් ඊටාම මధుර විදිහට කුංචනාද කරනවා. මේ සක්වලේ විතරක් නෙමෙයි 10000ක් සක්වලක සිදුවෙන අසිරියක් ගැන මේ සඳහන් කරනවා. සියලුම තූර්ය භාණ්ඩ ඉබේ වාදනය වෙන්න පටන් ගන්නවා. මනුස්ස ලෝකේ තියෙන තූර්ය භාණ්ඩ අපි වාදනය කරන්න ඉපෙයි. නමුත් මේ මොහොතේ ඒ තූර්ය භාණ්ඩය ඉබේම තමන්ම වාදනය වෙන්න පටන් ගන්නවා. එදාට තමයි ඒ භාණ්ඩේ නියම හඬ අහන්න පුළුවන් වෙන්නේ. අද වාදනය කරන්නේ අපිට ඕන හැටියට. එදාට වාදනය වෙන්නේ ඒ භාණ්ඩේ තමන්ට ඕන හැටියට. ඒක තමයි තමන්ගේ නියම හඬ. ඊළඟට සඳහන් කළා සියලුම ආභරණ මිනිස්සු පැළඳගෙන ඉන්න හැම ආභරණයකින්ම හඬ නැගෙන්න පටන් ගන්නවා. ආභරණ එකිනෙකට ගැටි හඬක් නැගෙන්න පටන් ගන්නවා. සියලු දිශාවන් පැහැදිලි වෙනවා. සිසිල් සුළං හමන්න පටන් ගන්නවා. අකල් වෙහි වහින්න පටන් ගන්නවා. පෘථුවියෙන් ජලය මතුවෙන්න පටන් ගන්නවා.
පක්ෂීන් ඉගිල්ලෙන්නේ නැතුව එක තැන නතර වෙලා ඉන්නවා කියලා සඳහන් කරනවා. ගලන ගංගා ගලන්නේ නැතුව නවතිනවා කියලා සඳහන් කරනවා. සාගර ජලය මధుර රස වෙනවා කියලා සඳහන් කරනවා. ලවණ රස නැති වෙලා මధుර රස බවටපත් වෙනවා. හිරු බැසගෙන හිරු බැබලෙද්දීම තරුත් බැබලෙන්න පටන් ගන්නවා. හිරුත් පේනවා තරුත් පේනවා. සියලුම නිරිසතුන් දෙවියෝ අරූපතල හැර මිනිස්සුන්ට හැම නිරයක්ම පේන්න ගන්නවා. මිනිස්සුන්ට දිව්‍ය ලෝක 6ම පේනවා. මිනිස්සුන්ට අරූපතල 4යි අසඤ්ඤ තලයයි හැර ඉතුරු බ්‍රහ්ම ලෝක 15ම පේනවා. එහෙම අපූර්ව මොහොතක් උදා වෙනවා. සිව් දිසාවේම ගස්ගල් පඳුරු ආවරණ කරන්න නැතුව යනවා කිසිම දෙයක්. මිනිස්සු බැලූ අතේ ඕන තරම් ඈත පේනවා. අර ගල නිසා පේන්නේ මේ ගහ නිසා පේන්නේ අර පඳුරු නිසා පේන්නේ කියලා ආවරණයක් නැහැ. බැලූ හාත්පස බලන පැත්තේ බාධාවක් නැතුව පේන්න පටන් ගන්නවා. සත්‍යයන්ගේ සියලුම දෙනාගේ චුති උප්පත්ති නවතිනවා. කිසිම සතෙක් මැරෙන්නෙත් නැහැ. කවුරුවත් අලුතෙන් උපදින්නෙත් නැහැ. දිව්‍යමය සුවඳ 10000ක් සක්වල පුරාම පැතිරෙනවා. මේ මහ පොළොව පලාගෙන නෙළුම් පිපෙන්න පටන් ගන්නවා. පියවර 7ක් වෙනුවෙන් මල් 7ක් පිපුණ නෙවෙයි 10000ක් සක්වල සම්පූර්ණයෙන්ම නෙළුම් මලින් පිරීලා ඉතිරිලා යනවා කියලා සඳහන් කරන්නේ. මහ කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියන නෙළුම් පිපෙනවා කියලා සඳහන් කරනවා. පස් කඳු පලාගෙන නෙළුම් පිපෙනවා. මහ පොළොවේ වැලි ඇටයක් තනකොළ කෙන්දක් පේන්නේ නැතුව තනිකරම අතුරු සිදුරු නැතුව නෙළුම් පිපෙන්න පටන් ගන්නවා. මුළු අහසම ඕලම්බික පදුමයන්ගෙන් පිරෙනවා කියලා සඳහන් කරනවා. අහස් තලයේ පේන්නේ කාටවත් තනිකරම නෙළුම් මල් වියනක් 10000ක් සක්වල පුරාම පැතිරුණා කියලා සඳහන් කරනවා. 10000ක් ලෝක ධාතුව වටා මල් වැල් ඇදෙනවා කියලා සඳහන් කරනවා. 10000ක් ලෝක ධාතුව වටා පරම සෞභාග්‍යයක් උදා වෙනවා කියලා සඳහන් කරනවා. 10000ක් සක්වල පුරාම වහලා තියෙන හැම දොරක්ම ඒ මොහොතේ ඇරෙනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් මේ විදිහට නිමිති 32ක් පහළ වෙන බව විශේෂයෙන් සිහිපත් කරලා තියෙනවා. ඒ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳ ගන්නකොටත් මව්කුසෙන් බිහි වෙන වෙලාවෙත් ලෞතර බුද්ධ රාජ්‍ය ලබන වෙලාවෙත් දම්සක් දේශන වෙලාවෙත් මේ නිමිති 32 පහළ වෙනවමයි. ඊට අමතරව පහළ වෙන අවස්ථාව නියත විවරණ ලබන අවස්ථාවයි කියලා සිහිපත් කරනවා.